හයි ඔන්න හැමෝටම ඉතින් අස්වසුම ගැන තමයි තොරතුරු අරන් තරංග වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තොරතුරු ඉතාලෙක් මෙන්න දැනගන්න පුළුවන් වෙන මගේ channel එකේ. මගේ channel එකට තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා නම් පළවෙනි වතාවට එලා වීඩියෝ බලන කෙනෙක් ඉන්නවා නම් මේක මගේ අලුත් channel එක. ඉතින් මගේ අලුත් channel එකට තාමත් ඔයාලා එකතු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට දැන් එකතු වෙන්න පුළුවන්. අලුත් වීඩියෝ ඉක්මනින්ම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට මේ ඊතලෙ වෙන්න තියෙන ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ හරියෙන්ම ආපහු ඊතලෙ වෙන්න තියෙන ටච් කරගන්න. ආපහු එතනින්ම ටච් කරලා මේ බෙල් අයිකන් එක ගාවින් ඕල් බෙල් අයිකන් එක ගාවින් මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ දෙවෙනි channel එකට, ඒ කියන්නේ මගේ අලුත් channel එකට මෙන්න මේ විදිහට එකතු වෙන්න පුළුවන්. ආපහු අර විදිහටම ඔයාලා ඊතලෙ වෙන්න තැනින් යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහ මේ ඊතලෙ වෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ ආපහු මෙන්න මෙතන බෙල් අයිකන් එක ගාවින් ටච් කරලා මෙතන ඕල් බෙල් අයිකන් එක ගාවින් මේ විදිහට ටච් කරගන්න. ඔන්න ඔය විදිහට channel එකට හරියටම එකතු වුණොත් හරියටම ඉතා ඉක්මනින්ම ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වීඩියෝ එක පුළුවන් තරම් යාන්ට අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. මේ විදිහට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ අලුත් channel එකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට අස්වසුම නැති වෙලා තියෙනවා නම්, ඒ වගේම අස්වසුම තාමත් ඔයාලට නැතිනම්, ඉතින් මෙන්න මේ හේතු ඔයාලට බලපාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මේ දේවල් ඉක්මනින්ම ඔයාලා හදාගන්න. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලස්ස ගානක් අතරින් මෙන්න මේ වගේ 60000කට වැඩි පිරිසකට මේ විදිහට අස්වසුම තේරිලා තියෙනවා කියලා කියනවා. 60000කට වැඩි පිරිසකට මෙන්න මේ විදිහට තේරිලා තියෙනවා අස්වසුම. ඒත් එයාලට දෙන්න විදිහක් නැල්ලු. එයාලගේ බැංක් account එක ඕපන් කරලා නැති නිසා. ඉතින් ඒක නිසා ඔයාලා බැංක් account ඕපන් කරලා නැතිනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා බැංක් account එක ඕපන් කරගන්න. ඉතින් නැති වුණොත් ඔයාලට මේ දේවල් ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් බැංක් account එක ඕපන් කරොත් අනිවාර්යයෙන්ම එයාලට අස්වසුම ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 60000කට වැඩි පිරිසක් ඉන්නවලු මේ විදිහට බැංක් account ඕපන් කරලා නැති මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ 35000ක්. ඉතින් පළවෙනි අදියරේ, ඒ කියන්නේ පළවෙනි අදියර 2022 පළවෙනි අදියරේ අස්වසුම ගන්න කට්ටිය 33000ක් වගේ ඉන්නවලු මේ විදිහට බැංක් account එක ඕපන් කරපු නැති. ඊට පස්සේ දෙවෙනි අදියරේ 28000ක් වගේ ඉන්නවලු, 28000 29000ක් වගේ ඉන්නවලු මේ විදිහට බැංක් account එක ඕපන් කරපු නැති. යාලට අස්වසුම තේරලා තියෙනවලු අස්වසුම දෙන්න. අස්වසුම තේරලා තියෙනවා අස්වසුම දෙන්න. ඒත් මේ විදිහට බැංක් account එක නැති නිසා යාට අස්වසුම දෙන්න හැකියාවක් නැල්ලු. ඒක නිසා ඒ දේවල් ඉක්මනින් බැංක් account එක හදාගත්තොත් ඔයාටත් අනිවාර්යයෙන්ම දීලා නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන් බැංක් account එක හදාගන්න. එහෙම වුණොත් ඔයාට මේ අස්වසුම ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 60000කට වැඩි පිරිසක් ඉන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට අස්වසුම දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහ තමයි තොරතුරු අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තවත් 4000කට අධික පිරිසකට අස්වසුම දෙන්න බලාපොරොත්තු වෙනවලු. ඉතින් මේ විදිහට ඉස්සරහට ඉතින් ඔයාලට ඒ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන ලැබිච්ච නැති කට්ටිය ඉන්නවනේ. එයාලට අනිවාර්යයෙන්ම ඉස්සරහට 4000 ගාන 4228කට වගේ ඉදිරියේදී අස්වසුම දෙන්න බලාපොරොත්තු වෙනවලු දුන්නේ නැති කට්ටියට. ඉතින් ඒ වගේම ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම ඉදිරි මාසවල අස්වසුම ලබා ගන්න කට්ටිය කොහොමද ලබා ගන්න කියලා. ඒ වගේම ඔයාලට ජූනි වෙනකන්, ඒ කියන්නේ 2022 ජූනි වෙනකන්, ඒ කියන්නේ 2022 ජූනි වෙනකන්, ඔන්න ජූනි 30 වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අස්වසුම දීර්ඝ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒවා සම්මත වුණා. ඔයාලා දන්නවා. ඉතින් ඒවා නැත්නම් නැවත මම කියන්න දෙයක් නැහැ. මම වීඩියෝ ලින්ක් ගෙනලා තියෙනවා. ඉතින් ඒ දේවල් සම්මත වෙලා ඔන්න දෙසැම්බර් මාසේ කපන්න තිබුණු කට්ටියට ඔන්න 2026 ජූනි වෙනකන් ජූනි 30 වෙනකන් ඔන්න කාලය දීලා තියෙනවා. දීර්ඝ කරලා තියෙනවා. අස්වසුම ලබා ගන්න. එයාලටත් ඉස්සරහට අස්වසුම ලැබෙනවා. ජනවාරි ඉඳන්ම ආයෙත් ඔයාලට අස්වසුම ලැබෙනවා. ඉතින් ඔන්න ඒ තොරතුරු ඔක්කොම අරන් ගලා තියෙනවා. ඉතින් මේ මාසේ අස්වසුම ලැබෙන්නේ කවද්ද? ඉතින් ඔයාලට ඒ දේව තොරතුරු ඉතා ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් දැනටත් තොරතුරු ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තොරතුරු හෙට දිහට අරන් යන්න පුළුවන් මට ගොඩක් දුරට. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න channel එකට එකතුලා ඉන්න. ඉතින් ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.